ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ ප්‍රෑන්ක් කෝල් එකක් දෙන්න අද අපි යන්නේ. ඔයගොල්ලෝ දන්න ඇති තරුණ බ්ලොග් මල්ලිට ප්‍රෑන්ක් කෝල් එකක් දෙන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. hello guys ඉතින් ඔන්න අපි දැන් තරුණ බ්ලොග්ට කෝල් එකක් ගන්න යන්නේ. කෝල් එක රින් වෙනවා. බලමු. එහෙනම් කෝල් එක රින් වෙනවා. බලමු ආන්සර් කරයිද දන්නේ නැහැ. හෙලෝ මේ තරුණ බ්ලොග් channel එකෙන්ද කතා කරන්නේ. ඔයා ස්පොන්සර් වීඩියෝ කරනවද? ඔව්. සාමාන්‍ය ප්‍රයිස් කොහමද යන්නේ ඔයගොල්ලෝගේ වීඩියෝ එකකට? වීඩියෝ එකේ මේ විනාඩි 2කට වගේ රුපියල් 1500යි. 1500 නේද? මම මේ කතා කරන්නේ බියුටි කම්පැනි එකකින්. ඒ කියන්නේ අපි සාමාන්‍ය සමට මේ ප්‍රොඩක්ට් තමයි කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ෆුල් වීඩියෝ එකක් අපේ ප්‍රොඩක්ට් එක වෙනුවෙන් කරනවා නම් ඔයා කීයක් ගන්නවද? ෆුල් වීඩියෝ එක කියන්නේ මේකම. ඔව් ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක අපේ ප්‍රොඩක්ට් එක තමයි ඔයාගේ කියන්නේ දැන් මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒ අයිඩියා එකට අනුව ඔයාලට කරන්න පුළුවන් වේද? සිත අයියද? එහෙමනම් නෙමෙයි. ඒ කියන්නේ ඒක බලලා තමයි කියන්න ඕනේ විනාඩි කීයක් විතරද? ඒ කියන්නේ ඔයාගේ අදහසක් තියෙනවා නම් ඒ අදහසට අනුව කරන්න. අපි මෙහෙම මේ බියුටි මේකෙන් තමයි අපේ ප්‍රොඩක්ට් එක තමයි අපිට මේ ප්‍රොමෝෂන් කරගන්න ඕනේ. ඒ කියන්නේ අර වීඩියෝ එකක් ඇතුළත අර මැදදී කියන ඇඩ් එකද ඔයා කියන්නේ නැත්නම් ඔයාගේම ෆුල් වීඩියෝ එකක්? ඒ කියන්නේ මගේ පොඩි අදහසක් තියෙනවා මෙහෙම නිකන් ඔයා අර මේ කරන්නේ නිකන් ත්‍රාස්‍යජනක වීඩියෝ වගේ නේ ඔයා කරන්නේ. ඔව් අර ඒ ලව්ව අර ඇඩ් එක කියන විදිහට. ඒ කියන්නේ මෙහෙම දැන් ඔයා යාළුවොත් එක්ක කැලේකට ට්‍රැවල් කරන්න ගිහිල්ලා කැලේ ඇතුලේ තිබිලා නිකන් එකපාරට අద్భుත විදිහට ඔයාට අපේ ප්‍රොඩක්ට් එකක් හම්බෙලා ඔයා ඒ ප්‍රොඩක්ට් එක යූස් කරන විදිහට අපිට පොඩි එහෙම අයිඩියා එකක් තමයි මගේ නම් තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්. එහෙම සම්පූර්ණ වීඩියෝ එකක් කරනවා කීයක් වගේ ගණේද? කියක් කියන්නේ මම නම් එහෙම තාම අර මේම කරලා නෑනේ. එතකොට අර විනාඩි ගන්න බලලා අර විදිහට කරමු. එහෙමද. එතකොට දැන් අපිට දැන් මෙහෙම තමයි ප්‍රොඩක්ට් එක ඕනේ. අපි දැන් තියනවා අපේ සබන් වර්ගයක් තියෙනවා. එතකොට තව ක්‍රීම් වර්ගයක් තියෙනවා. ඔයාලට දැන් තියෙනවා ඔයාගේ යාළුවොත් එක්ක නිකන් කැලේ ට්‍රැවල් කරන්න ගිහිල්ලා එකපාරට අద్భుත විදිහට ඒව හම්බුනාට පස්සේ ඔයා යාළුවන්ට කියනවා අපි මේක try කරලා බලමු. එහෙම කියලා මේ ඔයා ගෙදර ඇවිල්ලා ඒක try කරලා බලලා මේක හොඳයි ඕගොල්ලොත් ගන්න කියලා අපේ contact number දාන්න තමයි තියෙන්නේ. කොමඩි විදිහට නැත්නම් අපි කතා කරලා යන විදිහට. ඒ කියන්නේ ඔයාගේ ඔයා කැමති විදිහට කරන්න. ඒ කියන්නේ අපිට ඕනේ මේ අර ඔයාගේ තියෙන ගතියත් එක්ක තමයි මේක කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය ප්‍රයිස් එක කොහොමයිද? ඒ කියන්නේ විනාඩි කොහොමද 5ක් විතර වීඩියෝ එකක් අදින්න වෙනවද? ඔයාලගේ ගාන තමයි අර. ඔයාලා කියන විනාඩි ගාන අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ඔයා content type එක මට duration එක කොහොම වුණත් අදාළ නැහැ. ඒ කියන්නේ ඔයා පුළුවන් තරම් අර කුතුහලයේ ජනවන විදිහට එහෙම වැඩ කරලා අපේ මේ ප්‍රොමෝෂන් එක ලස්සනට කරලා දුන්නා නම් ඔයා ඉල්ලන ගානක් දෙන්න අපි කැමතියි. ඔයාලගේ ප්‍රොඩක්ට් වල මේ එවුවා එතකොට අපිට එවනවද? ඕගොල්ලෝගේ ප්‍රොඩක්ට් සේරම අපි මේ ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න ඇඩ්‍රස් එකට එවන්නම්. මම WhatsApp නම්බර් එකක් මේ ඔයාගේ නම්බරේට මැසේජ් එකක් දාන්න. එතකොට ඒ නම්බරේට ඔයාට මේ ඔයාගේ ඇඩ්‍රස් එවන්න තියෙන්නේ. අපිට ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් ටික ඕගොල්ලොන්ට එවනවා. ඊට පස්සේ වීඩියෝ එක හදලා ඕගොල්ලෝ අපිට මේ එවන්න. අපි ඊට පස්සේ කම්පැනි බොස්ට පෙන්නුවට පස්සේ බොස් එක ඇප්‍රූව් කරාට පස්සේ ඔයාගේ සල්ලි ටික ඔයාගේ බැංක් එකට දාන්නම්. ඊට පස්සේ ඔයාට තියෙන වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. එතකොට මේ වීඩියෝ එක WhatsApp එකෙන් බෑනේ මම වෙන ප්‍රයිවට් channel එකකින් මේ වෙන YouTube channel එකකින් දාලා ප්‍රයිවට් දාලා ඔයාලට link එක එවන්න බලන්න. ඔයාගේ channel එකේ unlisted දාලා link එක ගන්න මම එතකොට ගන්න පුළුවන් මේ එතකොට සාමාන්‍ය ඔයගොල්ලෝගේ සාමාන්‍ය average view count එක කොහොමද යන්නේ? කියන්නේ ඉතින් අර වීඩියෝ එකේ quality එකත් එක්ක අර thumbnail එකේත් එක්ක ඉතින් කලින් අපේ ෆෝන් එකේ ප්‍රශ්නයක් වෙලා වීඩියෝ එක නතර වුණා. ඒ කියන්නේ වීඩියෝ එක කියන්නේ ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරන්න මට බැරි වුණා. ඒක නිසා මේකේ රෙකෝඩින් එක නතර වෙලා. අපි ඒකේ කියන්නේ අර තව ඉන්ට්‍රොඩියුස් ටිකක් දෙන්න වගේ දෙවෙනි කෝල් එක ගමු නැත්නම් වීඩියෝ එකට මදිනේ ඔයගොල්ලන්ට. එහෙනම් අපි දැන් යමු කෝල් එක ගන්න. හැබැයි මේ පරණ වැඩේ මාට්ටුවෙත් දන්නේ නැහැ. ඉස්සෙල්ලා ඇහුවා අසිත අයියා නේද කියලාත්. අපි බලමු. දැන් අපි මේ ගන්න ගමන් ඉන්නේ. හැබැයි මේ පාර වැඩේ මාට්ටුවෙත් දන්නේ නැහැ. බලමු. රින්ගින්. එනවද දන්නේ නැහැ. හෙලෝ. ඔව්
මේ ඔයා අර අපිට වැඩේ ගැන කතා කරගද්දී මේ මම මේ මීඩියා මැනේජර්ත් එක්ක කිව්වා. එතකොට එයා ඇහුවා සාමාන්‍ය ඔයාගේ වීඩියෝ එකක් ඇවරේජ් view count එක කොහොමද කියලා. ඒක කොහොමද යන්නේ? views කියන්නේ කොහොමද views 15000ක් මේ වගේ ගෙට්ටෙන් යනවා. මම අහලා බැලුවා. හරිද? හා ඔයා විනාඩියකට හෙලෝ කියන්න. හෙලෝ ඔව් කියන්න. විනාඩියකට 1000ක් දෙන්න. විනාඩියකට 1000ක්. මේ වැරද දෙකකට විනාඩි දෙකකට 1000ක්. එතකොට ඔයා සාමාන්‍ය වගේ කන්ටෙන්ට් එක ප්ලෑන් කරේ කොහොමද? මම අර දැන් ඔයා කියපු විදිහට අර නිකන් අර මේ කැම්පින් යද්දි ඒ වගේ මම ටිකක් ප්ලෑන් කරලා බැලුවා. අර එතකොට ප්‍රොඩක්ට් එක හම්බෙලා අර නිකන් මොකද්ද මේ කිය අර පුදුමෙන් විශ්මයටපත් වෙලා වගේ. හා ඒ විදිහට හදලා මම ඔයාට එවන්නම්. හරිද? ඒ විදිහ සෙට් වුණ නැත්තම් මම තව පාරක් කරලා බලන්න. සෙට් වෙන එකක් දාමු. හරි. ඕකේ. එතකොට දැන් ඔයගොල්ලෝ අර ප්‍රොඩක්ට් එක යූස් කරන විදිහත් අපිට වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්ද? අර මොනවාද මේව කරන විදිය නේ? ඔව් දැන් ඔයගොල්ලන්ට අපි එවන්න හිතන් ඉන්නේ සබන් එකයි අපේ සෝප් එකයි. එතකොට ක්‍රීම් එකයි. ඉතින් ඔයගොල්ලෝ ඒ ක්‍රීම් එක ඒ කියන්නේ සබන් එක ගාලා ඒ කියන්නේ අපිට ඒක හම්බෙලා වැවකින් ප්‍රොමෝෂන් අරගෙන පොඩ්ඩක් ඒ විදියට නේ? නෑ. නිකන් ඕගොල්ලෝ ඇලකින් ගඟකින් නානවා වගේ එකක් කරන්න බැරි වේද අපිට? ඒ විදිය තමයි. ඒ සබන් වගේ. මේ හොදලා මේව කරලා ඒ විදියට නේ? ඔව් එතකොට ඔයගොල්ලෝ දැන් අර ට්‍රැවල් එකේ යන ගමන් සබන් කෑල්ල හම්බෙලා ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ සබන් කෑල්ලෙන් මේ නිකන් ඇලක වගේ නානවා වගේ එකක් කරනවා. ඒ වගේ එකක් දාන්න පුළුවන්ද? පුළුවන්. ඕනේ එතකොට. ප්ලෑන් කරා අර අපේ පිටිපස්සේ වැවක් තියනනේ ලොකු. හරි. ඔයගොල්ලෝගේ ගෙවල් කොහෙද? ගෙවල් කොහෙද? අපේ මේ මදුරන්කුලි පුත්තලමනේ. හරි. එතකොට මේ සාමාන්‍ය එතකොට ක්‍රීම් එක යූස් කරන එකත් පුළුවන් නේ. අපි ෆේස් ක්‍රීම් එකක් තමයි ඔයාලට එවන්නේ. ෆේස් ක්‍රීම් එකකුයි බොඩි ලෝෂන් එකකුයි එවන්න. ඒකත් ඔයාලට මේව ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඔයා එවන්නකෝ මේ ඊට පස්සේ මට විස්තර ටික මේව කරා නම් ඔයා මේ නම්බරේ WhatsApp නෑනේ. මේ නම්බරේ WhatsApp නැතුව ඇති. ඒ කියන්නේ අපේ කම්පැනි මම WhatsApp නම්බර් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට මැසේජ් කරන්න. හරි මේ එතකොට අපිට එවන්න කාලද? මම මගේ කම්පැනියේ අනිත් ඒ කියන්නේ බොස් එක කතා කරලා ඔයාගේ channel එක දැන් අපි චෙක් කරා. ඒවත් එක්ක බලලා ඊට පස්සේ මේ කොහොමත් ඒ කියන්නේ දැන් නිවාඩු දවසේ ඊට පස්සේ මේ සතිය ඉවර වෙන්න ඒ කියන්නේ ලබන සතිය ඉවර වෙන්න කලින් ප්‍රොඩක්ට් ටික ඔයාගේ ගෙදරට ලැබෙන්න සැලැස්සේ. ඔව්. මොනවාද? ඒව කරමු. හරි. එහෙනම් අපි WhatsApp message එකක් දාලා මේව කරන්න. හරි goodbye. ඉතින් ඔන්න ඔය විදිහටයි තරුණ vlog prank එකක් උනේ. ඉතින් තරුණ vlog මල්ලි මේක බලනවා නම් ජෝක් එකක් කරේ. ඉතින් තරුණ vlog මල්ලි හොඳ YouTube channel එකක් කරන කෙනෙක්. ඔයගොල්ලොත් ගිහින් බලන්න. ඒ වගේම තරුණ vlog මල්ලි ස්පොන්සර් වීඩියෝ ඇත්තටම කරනවා. මේ වගේ ජෝක් එකකට නම් ගන්න එපා. මම හිතන්නේ යාගේ YouTube channel එකේ එයාගේ ඇති. එයාට කියලා ස්පොන්සර් වීඩියෝ එකක් කරගන්න ඕගොල්ලන්ට. ඒ වැඩෙත් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ ආතල් වීඩියෝ එකකින් අපේ channel එකෙන් සෙට් වෙනකන් goodbye guys.